day of school. So many new things to learn and do. I'm so excited but nervous too. But it will be okay on my first day of school. Do you have your backpack? Yes, I do. Do you have your shoes? Yes, I do. Do you have your lunch? Yes, I do. Do you have your teddy? Yes, I do. Today is the day, it's the first day of school. So many new things to learn and do. I'm so excited but nervous too. But it will be okay on my first day of school. Will you greet your teacher? Yes, I will. Will you make new friends? Yes, I will. Will you play some games? Yes, I will. Will you learn new things? Yes, I will. Today is the day, it's the first day of school. So many new things to learn and do. I'm so excited but nervous too. But it will be okay on my first day of school. Are you excited? Yes, I am. Are you nervous? Yes, I am. Are you smiling? Yes, I am. Are you ready? Yes, I am. Today is the day, it's the first day of school. So many new things to learn and do. I'm so excited but nervous too. But it will be okay on my first day of school. Did you find your cubby? Yes, I did. Did you hang your backpack? Yes, I did. Did you give a hug? Yes, I did. Did you say goodbye? Bye-bye. Yes, I did. අයිබෝවන් සුබදේශනා සිරිතරු දිරුමන දිනයක එනම් දක්ෂ අධ්‍යාපනයේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ සමාරම්භයේ සැරිපත් කරන්නයි වවෙන්දේදී සූදානම්. තුකල් පුරාවට පවතිනා වූ සම්ප්‍රදායන්ට ගරු කරන වාස් චිරාගත සම්ප්‍රදායානුකූලව මංගල පහන් ප්‍රදීපය ආරම්භවත් කිරීමේ කාර්ය සඳහා අප සමග ඒකාත්මික වන්නේ කියලා මම මොතේ තවත් ගරු බුහුමන් පෙරටුණ ගනිමින් ඇරයුම් කර සිටින්නේ නවීන ප්‍රාථමික විද්‍යාලයේ ගරු උපවිදුහල්පතිතුමිය චන්ද්‍රා ගුරුතුමියනි ඔබතුමියට ඒ වගේම කෘෂිකර්ම උපදේශක චාමර මහත්මයාණනි ඔබතුමාට ඒ වගේම දක්ෂ අධ්‍යාපන ආයතනයේ සියලු සංකල්පයන්හි සංකල්පධාරණීය ගරුත්වශීලතුමියනි ඔබතුමියට ඒ වගේම දක්ෂ අධ්‍යාපන ආයතනයේ ඉගෙන ලබන ආදරණීය දරුවන්ගේ දෙමාපියන් දෙදෙනෙකුට ඒ වගේම ආදරණීය දරුවන් දෙදෙනෙකුට වමේ මොතේ තවත් ගරුබුහුමන් පෙරදරි වැරයුම් කර සිටිනවා මංගල පහන් ප්‍රදීපය ආරම්භවත් කිරීමේ කාර්ය සඳහා අප සමග ඒකාත්මික වන්නේ කියලා.
අධ්‍යාපන ආයතනයේ වාර්ෂික විවිධ ප්‍රසංගය සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා. එළඹවුද සංස්කෘතිය අගයනවා. මේ කාර්ය සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා අප සම තිසරණ සහිත පාසලේ වීඩියෝ සඳහා මාමිකෝදේ නමස්කාර පූර්වක ආරම්භ කර සිටිනවා. වෙනමුව රාදාරාම ශ්‍රී ජනමතර පිරිවෙනේ විහාරවාසී වැඩමවදාළ සදා වන්දනීය පූජනීය අතිගෞරවනීය ස්වාමී පාදයන්න් වහන්සේට ගරු නමස්කාර පූර්වක වෙනුමිතිය ආරම්භ කර සිටිනවා. වැඩි සියලු දෙනාම පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන නමෝ තස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තත්තියම් පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තියම් පි ධම්මං සරණං ගච්ඡාමි තත්තියම් පි සංඝං ස්තුති ප්‍රණාමය ව්‍යවස්ථාවේ සදා වන්දනීය පූජනීය අතිගෞරවනීය ස්වාමී පාදයන් වහන්සේට පිරිනමනු ලබනවා. දක්ෂිණීය අධ්‍යාපන ආයතනයේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ අරමුණු පැහැදිලි කිරීම සහ සියල්ලන් පිළිගැනීම සඳහා මාමිකෝදේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරම්භ කර සිටීමේ දක්ෂිණීය අධ්‍යාපන ආයතනයේ නම් විල්ගුවට නව සංකල්පේ විල්ගුවේ නව සන්නාමේ නිර්මාතෘවරිය දක්ෂ අධ්‍යාපන ආයතනයේ ගෞරව අධ්‍යක්ෂිකාතුමියනි ඔබතුමියටයි මාමිකෝදේ ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරම්භ කර සිටීමේ සියල්ලන් පිළිගැනීම සහ අරමුණු පැහැදිලි කිරීම සිදු කරන හැටියට 2023 වර්ෂයේ 2024ට යමින් සාර්ථක මුල් ළමාගේ අධ්‍යාපනයක් නිමා කරමින් විසිර යාමට සූදානම් වන මගේ දරුවෝ පිරිසගේ විසිර යාම උළ නිමිත්තෙන් අද දින මෙතනට පැමිණි මගේ ආදරණීය ගෞරවනීය ආරාධනා සියලු දෙනාගෙන්ද මට හිතවත් ඒ වගේම අධ්‍යාපන ආයතනයට සම්බන්ධ සියලු දෙනාගෙන් අවසරයි දක්ෂය තුළ දහපත් දරුවන් බිහිකිරීමේ ලහ අතිසාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීම පවතිනවා. ඒ තුළ ඔබ සැමගේ අවසන් දායකත්වය අද දින විවිධ ප්‍රසංගයක සහභාගී වෙමින් ලබා දීම සම්බන්ධව මගේ ගෞරවය. මාමිකෝදේ තම ගෞරවයෙන් ආරාධනා කර සිටින්නේ සස්පිත ආදරණීය පොන්චි සිරිතාට. සුබ දේශනක් දේවා 2023 වර්ෂයේ රාශි පුංචි අපගේ විවිධ ප්‍රසංගයට සහභාගී ඔබ සැම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු. ස්තුතියි. அடுத்து வரவேற்றுள்ள உங்களுக்கு பலிக்காக ரெஹாசா சகோதரிக்கு அழைக்கின்றோம். வணக்கம் உங்கள் அனைவரும் அங்குடன் வரவேற்கின்ற நன்றி. Next, I cordially invite Sasidu to read the welcome speech in English. Good morning everybody. Today we are celebrating from our annual concert day. Welcome our preschool.
දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් අලා ප්‍රතිබැනන් කෙලවට හංස පියාපත් අලමින් අලා ප්‍රතිබැනන් කෙලවට හංස පියාපත් සලමින් නුඹේ පායත් සඳකඩ පහන පායලා රහස්පති තාරකාව මුනුන් වේ සරත් නුඹ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් බලන්දලා ස්වර්ණමාලි මහසෑ අග කොත් බලන්දලා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් කලාවැව්දියේ පුත්තල නෙලාගෙන ඇඟිලි පොකුරට කලාවැව්දියේ පුත්තල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දොර බලා හිඳිනවා වලාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස ඉසුරු මුනි විහාරය ළඟ අන්න ඉන්නවා ඉසුරු මුනි විහාරය ළඟ අන්න ඉඳිනවා සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් රාවණ රජපටන් නොබඩ සීවරක් දෙහා මුදුරන්ටගා ඊරිලක යක්කනාතනාදී සීහල බරණාවල සිරසා වස්තුර ගුවන්නා විසෝමාන්සේ බටද විජයාති රාජවරුන්ගේ ඉන්න රාජේ කාලවේලේ තබු බඩු කබා රජ කුලයේ සිට මේ දක්වා පැවතගෙන ශ්‍රී ලංකා ධර්මතලේ අගේ වටිනාකම කෙසේද යන්න
දුරුවේ මාගේ පුතුන්ගේ අනුහස රැඳුනේ මේ දිවයින රැක දෙනු මැන නිතිනේ ජාතික මාමක සිතුවිලි බුබුරා රකිමු අපේ ලංකා සෙත්පිරිතේ බලයෙන් පනවී අපි රකිමු අපේ ලංකා වේද පිතා ජය ഘോഷණා අපි රකිමු අපේ ලංකා රක්තපිටින් සමදෙනම එකතු වී රකිමු අපේ ලංකා वार्षिक कला मंगले इतिहास रिव्यू करलांटाई वावे उपदेश सुदरा वाणी अब ये संस्कृति का के समाज निरूपण करने उत्साह करने बिलग नर्तना के इसलिए ओडिसी मकर सनादिन वेदिका वार करवो दक्षिण देवराज में आदरणीय बालिका अभियान वेदक में उड़रटन लिए සැලෙන හැටියගේ මල්පැණි බොන්නට පොර කන මේ මැසි රංචුව වාගේ ගෙරක් ඇඟිලි සැලෙන හැටියගේ උඩ රට නිලිය හැට වගේ රටනිලියගේ සැලෙන හැටියගේ මල්පැණි බොන්නට පොර කන මේ මැසි රංචුව වාගේ ගෙරක් ඇඟිලි සැලෙන හැටියගේ ඔබසියෝ මැලි මද සිනාව රන් පෑද තොලට ඉනාව ඔබසියෝ මැලි මද සිනාව රන් පෑද තොලට ඉනාව ඔබේ රට ඇඟිලි සැලෙන හැටියගේ උඩ රට නිලිය හැඩ වගේ රට නිලියගේ සැලෙන හැටියගේ මල් පැණි බොන්නට පොර කන මී මැසි රංචුව වාගේ ඇගේ රට ඇඟිලි සැලෙන හැටියගේ නරඹන්නන් මන්මත් කරලා සොඳුරු නිලිය අපෙනාලිය උඩ රටටම හැඩකාරිය සොඳුරු නිලිය අපෙනාලිය උඩ රටටම හැඩකාරිය ඔබේ රට ඇඟිලි සැලෙන හැටියගේ උඩ රට නිලිය හැඩ වගේ රට නිලියගේ සැලෙන හැටියගේ මල්
ඉතාමත් ගෞරවනීය යුතුව මේ මොහොතේ වේදිකාවට ඇරයුම් කර සිටින්නේ වෙළුගම ප්‍රාදේශීය සභාවේ ගරු පිටපු සභාපති ජයන්ත වීරසේකර මැතිතුමනි ඔබතුමාට ඉතාමත් ගෞරවනීය යුතුව ඇරයුම් කර සිටිනවා මේ සඳහා අප සමග දායක වන්නේ කියලා. ඒ වගේම මම නිකාය සහ ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා දක්ෂී අධ්‍යාපන ආයතනයේ ගරු අධ්‍යක්ෂිකා තුමියනි ඔබතුමියට අප සමග ඒකාත්මික වරටේ කියලා. විනාඩි 5කින් මම කතාව අවසන් කරලා තවත් මම ආපු ගමන් මතක් කරලා හිටියා ඉන්ටර්න්ෂිප් එකක් හරක් වුණා. තවත් වැඩසටහන් 3කට මම සම්බන්ධ වෙනවා. ටිකක් ඥාන රතන අපේ දහම් පාසලේ ළමයිට අද නිලැඳුම් ලබා දීම වැඩසටහන මගේ පදනම ආරාධනාවක් කරනවා. ආයි උඩම කොටාසේ සියලුම දරුවන් 50 තෝරාගෙන දරුවන් සඳහා අද විශේෂ වැඩසටහනක් තියෙනවා පොත්පත් ලබා දීම වැඩසටහන. දවස් දෙකමාරක් හරි කාර්ය බහුලයි. මම එනකොටම ටීචර් මතක් කළා
මයික් එක යවන්න යනවා කියලා. අපේ ආරාධිත අමතන අමනාප වෙන්නේ නැති වෙයි. කාර්ය බහුල නිසා මම කාලය ඉඳගත්තා. පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය අවසරයි. මේ අවස්ථාව සම්බන්ධයෙන් අපේ ගොජා සේවය කටයුතු කරන ලබන ඒ චාමර මහත්මයා ඒ වගේම නාමිනී විද්‍යාලයේ නියෝජිත ගුරුතුමිය අපේ ගුරුතුමිය ඒ වගේම LOC ආයතනයේ වැඩ කරන ලබන අපේ ආදරණීය මහත්මයා ඒ වගේම මේ අවස්ථාවේ ආරාධනා අනුත්තරගේ සම්බන්ධ වුණ ආදරණීය දෙමාපියෝ හිතුවා. මට මෙතන ආවන් පස්සේ මතක් වෙන්නේ මම රාජ්‍ය සභාවේ ඉන්න කාලේදී පටන්ම අවසාන වෙනකම්ම මේ බොහොම කටුක ජීවිතයක් ආපු පෙර පාසලක් හැමදාම තියෙනවා. ඒක මම ආයේ කියන්නේ නැහැ. කටුක ජීවිතය ඈත් කරලා දාලා හොඳ තැනකට ඇය මේ පෙර පාසල ආවා. මගේ සභා කාලේ තමයි මේ පෙර පාසල ආරම්භ වුනේ. මට ඒක හරි ආඩම්බරයක්. ඒක කවදාවත් මම අමතක කරේ නැහැ. මට දුරකථනයෙන් කතා කරලා මට මතක් කළා ආරාධනා පත්‍රයක් තියෙනවා සභාපතිතුමා ලැබෙනවා. මම පොඩ්ඩක් අල්ලන්න ටිකක් අමාරු නිසා මම දුරකථනයෙන් පණිවිඩය මට සෑහෙන ප්‍රමාණයක් වෙනවා. මම සහභාගී වෙනවා. ඇයි අපි එහෙම සහභාගී වෙන්නේ? අපි සහභාගී වෙන්නේ මම පෙර පාසල් විගම කොටස් 42ක් තියෙනවා. ඒ 42 තුල මම 31කට පමණ මේ සැරේ උත්සව 31කට වගේ සම්බන්ධ වුණා. ඒ උත්සව 31 තුල මම දැකපු පෙර පාසල් වල මගේ හදවතට දැනුණු වැඩසටහනක් හැටියට මෙහෙවන අනිත් පෙර පාසල් නම් වශයෙන් නොකීවට ඒ මගේ හද දිනාගත්ත වැඩසටහනක් තියෙන දක්ෂ පෙර පාසලක් කියන පෙර පාසල ඔබ තමුන්නාන්සේලාගේ මේ දර්ශී පෙර පාසලක් තියෙනවායි කියන පණිවිඩය තමයි කාඩම්බරෙන් මතක් කරන්න උදෙසාවෙ තියෙනවා. ඒකම ඇති වාරට ඒ වචනේ ඇති පරිසමාර්ථයෙන්ම සාධිකයකට වඩා වේදිකාව පාරි කරපු දක්ෂ අධ්‍යාපන ආයතනයේ ආදරණීය දරුවන්ගේ ආදරණීය දෙමාපියන් වෙත උණුසුම්වත් පොරසන්නලේ රහස් කියා සිනාගේ
කරමු දක්ෂ දායකගේ ආදරණීය සිරිතන් වෙත මේ අන්නදලන් නර්තනය. අන්න බලන් පෙරහඬින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් කුඩු ගුවන් තලේ හිඳ මාලක්කම කැරගෙන අන්දම් අන්න බලන් පෙරහඬින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් කුඩු ගුවන් තලේ හිඳ මාලක්කම කැරගෙන අන්දම් තට්ටුව පැළඳුව සිරසේ කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස් රණේරුවට නලලත දිලිසේ අන්න බලන් පෙරහඬින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ මාලක්කම කැරගෙන අන්දම් සුණු කය රැඳෙන්නේ නෑ කෙනෙකුගේ දැසේ දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය කනට වෙනින් කිසිවක් නැසේ අන්න බලන් පෙරහඬින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ මාලක්කම කැරගෙන අන්දම් त्याग සමගපත් පිරිනිවන් සඳහා වමේ පුතේ දම දෝරිනුත් වැරෙන් කර සිටනවා. බිගබෝ නාමිනිය මොටිගබල ප්‍රාථමික විද්‍යාලයේ ගරු උපවිද්‍යාලපතිතුමිය චන්ද්‍රා ගුරුතුමියනි ඔබතුමීලා විතම දෝරිනුත් ආරාධනා කර සිටනවා. මේ සඳහා අපසමගේ කපිලවන්ටේ කියලා. අධ්‍යාපනයේ ආදරණීය සිරිතන් වෙත මේ මන්මගේ නතරාගයයි. මල්වාගේ පීදී සුවඳ දෙමු අම්මාගේ ස්නේහේ ලොවට දෙමු කඳුරායේ මීදුම් පැවේ දිය පාරේ සීතෙන් නැවේ සුරලෝකේ මේදෝ හිතෙනවා දෙරනේ මේ සොයරන් වාගේ සන්තෝෂේ ඉන්නයි ඕනේ බැඳිලා ඒ වාගේ
සිතෙන්නේ සුරලෝකේ මේ දෝ හිතෙනවා දෙරනේ මේ සොයරන් වාගේ සන්තෝෂේ ඉන්නයි ඕනේ බැඳිලා ඒ වාගේ ආදරෙන් මල් වාගේ පීදී සුවඳ දෙමු අම්මාගේ ස්නේහේ ලොවට දෙමු කඳුයායේ මීදුම් දැවේ දිය පාරේ සිතෙන්නේ සුරලෝකේ මේ දෝ හිතෙනවා දෙරනේ මේ සොයරන් වාගේ සන්තෝෂේ ඉන්නයි ඕනේ බැඳිලා ඒ වාගේ ආදරෙන් සූදානම් වන්නේ මිලක නර්තනයේ සඳහා වේදිකාවේ ඉලහසර විවර කරලාටයි. ඔබ නර්තනයෙන් මුසපත් කරන්නට දක්ෂ අධ්‍යාපන ආයතනයේ බාලිකාවියන් සූදානම් වෙනවා. එසේනම් තේ කුඩේ පිටේ වෙන නර්තනයයි මෙසේ මිලකට රඟන සූදානම් වෙන්නේ. පිළිගන්නු ඔනුසුම්මත් කොලසන්නදී. සන්ධ්‍යා මහත්මියනි ඔබතුමියට අපි තව ගෞරවයෙන් යුක්ත වැඩම කර සිටිනවා අවසරයේ එකක් පිළිවන්නේ කියලා.
ආදිවාසී ජනතාවගේ ඇවතුම් පැවතුම් සිහිපත් කරමින් ආදිවාසී ජනතාව වෙනුවෙන් කරන රංගනයයි මේ. එනිසා ආදිවාසී රංගනය සඳහා බාරයි වේදිකාව දක්ෂ අධ්‍යාපන ආයතනයේ ආදරණීය සිරිකාර වෙත. ඔබතුමන්ට ආරාධනා කර සිටිනවා අවසරයේ කල්පිතවන්නේ කියලා. Thank you. 「
චන්ද්‍රා ගුරුතුමීනි ඔබතුමීටයි සියල්ල නාමකරණය කරන්න. ඒ වගේම දාසි අධ්‍යාපන ආයතනයේ ඒ ගුරුතුමීගෙන් අවසරයි. ඒ වගේම මෙන්න ස්ථානයේ සාධමිනිය ආරාධිත අනිවාර්යයෙන්ම අවසරයි. ඒ වගේම ආදරණීය දුවදරුවන්ගේ දෙමාපියන්ගේ සහ ආදරණීය දුවදරුවන්ගේ අවසරයි. මම දන්නේ අද දවසේ දාසි අධ්‍යාපන ආයතනයේ කියන්නේ ආයතනයේ විශේෂ දවසක් නොව සුවිශේෂී වූ දවසක් කියලා හඳුන්වන්නට පුළුවන්. මොකද 2024 වර්ෂයේදී සහ 2023 වර්ෂයේ විසිරෙන දරුවන්ගේ කලා මංගල්‍ය මම හිතන්නේ මේ මොහොතේ පැවැත්වෙවි පවතිනවා. අද වශයෙන්ම දක්ෂ අධ්‍යාපන ආයතනය කියන්නේ දක්ෂ ආයතනයක් කියලා පරිමේ ප්‍රකාශ කරනවා. හේතුව අද දවසේ මම ස්ථානයට මුලින්ම මම පැමිණෙන විට දරුවන්ට මනාව වූ කළමනාකරණය කරමින් ඉගෙනුම් පරිසරයක් සාදලා කියන බව අපිට මේ මොහොතේ මතක් කරන්නට පුළුවන්. ඒ වගේම දැක බලා ගන්නට පුළුවන්. අද වශයෙන්ම ගේට්ටුව ඉඳන් එනකොට මේ පෙරපාසල් භූමිය මම හිතන්නේ බොහොම සුන්දරව අලංකාර කරගත් දරුවන්ට ප්‍රියමනාප වූ දරුවන්ට හිතකර වූ පරිසරයක් නිර්මාණය කර තිබෙනවා මේ ගුරුතුමියගේ හැකියාව. ඒ වගේම මම මේ වේදිකාව එහෙම නැත්නම් මෙම කාන්තිකාමයේ ළඟාවර විට කිසිම සාධරයක් බද්ධයක් තිබුණේ නැහැ. මම හිතුවා තව දෙමාපියෝ ඇවිල්ලා නැතුව ඇති, ළමයි ඇවිල්ලා නැතුව ඇති කියලා. ටීචර්ගේ දාසි අධ්‍යාපිකා තුමියගෙන් ඇහුවා දෙමාපියෝ ඉන්නවද කියලා. ඊට පස්සේ ඉන්නවා කිව්වා. අද වශයෙන් දෙමාපියන් තුළ දරුවන් තුළ හොඳ විදියක් හදන්නට කටයුතු කරලා තියෙන එක ගැන මා සතුටු වෙනවා. එතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම හිතන්නේ අද මේ දාසි අධ්‍යාපන ආයතනයේ මේ පැවැත් වේදිකාව ගත්තාම මහා පුදුමාකාර විදියේ දක්ෂතාවලින් පිළිගොම් මේ දරුවෝ සියල්ලම ආරාධිත අමුත්තන් සියලු දෙනාම ආදරණීය දෙමාපියන් සියලු දෙනාම පුටුවලට හිර කර තබමින් ඇදවද තබා ගන්නට මේ දරුවෝ දක්ෂ වෙලා තියෙනවා. ඒ දරුවෝගේ දක්ෂතාවය පමණක් නොව ආදරණීය ගුරුතුමියගේ මඟ පෙන්වීම යටතේ ඒ දරුවෝ දක්ෂ වෙලා තියෙනවා. ඔවුන් සියලු දෙනාම ඒකාකාරී විදියට මම හිතන්නේ අපි සියලු දෙනාම මේ වේදිකාවට ආකර්ෂණය කරගත්තා. ඒ වගේම පුටුවලට හිර කරගෙන ඇදබැඳ තබා ගත්තා කියලා තමයි මම අද දවසේ සිතුවේ. ඒක තමයි ඇත්ත. හොඳයි සූදානම් පියාගෙන අර්ථනාගේ වෙත දක්ෂ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික කලා මණ්ඩලයේ හසුරු වෙන කරලාද වීරවරාර රණවිරුවන් කෙමටියමල් නාට්‍යයෙන් පුදන්නට බාරයි වේදිකාව දක්ෂ අධ්‍යාපන ආයතනයේ ආදරණීය සිරිතන්විල පිළිගනිමු උණුසුම්වත් වල සම්බන්ධයි.
දක්ෂ අධ්‍යාපන ආයතනයේ සුවිශේෂී දවසක් විවිධ ප්‍රසංගයේ දවසතුන වාසයේ ඉතින් අප දෙමාපියන් මෙන්ම දරුවන් පුරුකනා බලා හිටපු අවස්ථාවක්. දක්ෂ අධ්‍යාපන ආයතනයේ මුලින්ම දරුවන් ආරම්භ කරන උත්සවයේ ක්‍රීඩා ක්‍රීඩා උත්සවය අධ්‍යාපන චාරිකා විවිධ ප්‍රසංගයේ අප දෙමාපියන් දක්ෂ අධ්‍යාපන ආයතනයට මුල් ළමාගේ සංවර්ධන මධ්‍යස්ථානයක් වශයෙන් තෝරා ගන්න ප්‍රධාන හේතුව අවුරුදු පුරාටම සියලුම දරුවන් මෙහෙයවමින් අධ්‍යාපන කටයුතු වෙනුම සාරධර්ම විරෝධර්ම වලින් පිළිපොළ දරුවන් බිහි කිරීමට සියලුම ක්‍රියාකාරකම් කරමින් දක්ෂ අධ්‍යාපන ආයතනය ආරණ්‍ය නියුතුමිය ගොඩක් පේරක් ඉටු කරනවා. ඒ වගේම දක්ෂ අධ්‍යාපන ආයතනය දෙමාපිය වශයෙන් මම මගේ දරුවන් දෙදෙනාම සම්බන්ධ කරේ. මගේ පුතා දැන් 4 වසරේ ලබන්නේ දක්ෂ අධ්‍යාපන ආයතනයට සම්බන්ධ කරාට පස්සේ මගේ මේ පුතා තුළින් දැක්ක දක්ෂතාවය ඒ වගේම ක්‍රීඩා උත්සවයේදී මම දක්ෂතා සංගම කුසලතා විවිධ ප්‍රසංගයේ නර්තනාංග විභාග කරද්දී දෙමාපිය විතර මම ගොඩක් පුදුම වුණා. මේ මගේ දරුවා දෙකින් තන අපි දෙදෙනෙක් කල්පනා අපේ දෙමාපිය මගේ සහෝදර එක කතා කරේ මේ අපේ පුතා අපි එච්චර හිතුවේ නෑ මේ ලස්සනට නර්තනාංග ඉදිරිපත් කරා. අපි ගොඩක් සතුටුයි. ඉතින් මගේ ඉතුරු දියණිවරු දෙදෙනා දක්ෂ අධ්‍යාපන ආයතන සම්බන්ධ කිරීමට හේතු වුණේ දක්ෂ අධ්‍යාපන ආයතනයේ දක්ෂම දරුවන් බිහි කරන මධ්‍යස්ථානයක් වශයෙන් මා දැනගත් නිසා අධ්‍යාපන වර්ෂයේ පුරාවටම සිදු කළ ක්‍රියාකාරකම් ක්‍රීඩා උත්සවය ඊට අමතරව අධ්‍යාපන චාරිකා විද්‍යා ප්‍රසංගය දෙමාපියන් විදියට අපි ගොඩාක් සතුටු වුණා. ඒක අප සියලු දෙමාපියන් පිළිගන්නා කරුණක්. ඒ වගේම දස්තුන වර්ෂයේ අපේ බබාලා බාරගත් දවසේ ඉඳලා ගුරුතුමිය සියලුම ක්‍රියාකාරකම් කරමින් අධ්‍යාපන කටයුතු වෙන සියලුම ආරක්ෂාව සපයමින් කුඩා දරුවන් මෙහෙයවමින් සියලුම දේවල් ගන්නවා තියෙනවා. මේක ඥාන පාසල් අධ්‍යාපනය සඳහා යොමු කරන විට අපේ දරුවන් පිරිපුන් දරුවෙක් ඉදිරියට මෙතනින් පිට වෙන්නේ. ඉතින් අපි දෙමාපියන් විසින් අපි අනිවාර්යයෙන් කළ යුත්තක් තියෙනවා. මෙතන ඥාන ගාන පස්සේ මේ දරුවන්ගේ මේ ක්‍රියාකාරකම් මේ අධ්‍යාපන කටයුතු වෙන සාරධර්ම ගුණධර්ම තුනියටත් කරගෙන යනකොට අපි දරුවාගේ මේසි මහන්සි කටයුතු කළ යුතුමයි. එතකොට දහතුන් වර්ෂයේ අධ්‍යාපන චාරිකාව සම්බන්ධව කතා කරද්දී ගොඩාක් ළමයි සතුටු වුණා. ඒ වගේම ගුරුතුමිය ළමුන් මෙහෙයවමින් නිසි අධ්‍යාපනය වෙනම ක්‍රීඩා කටයුතු ඒවා හැමදේම සංවිධානය කරගෙන නිසි අයුරින් මේ දක්ෂ අධ්‍යාපන ආයතන සියලුම ක්‍රියාකාරකම් වේවා. ඉතින් අද දහතුන් වර්ෂයේ විවිධ ප්‍රසංගයේ සඳහා අපේ ගොඩාක් දෙමාපියෝ ගොඩාක් හේසමාන්සික කටයුතු කරා. ඒ වගේම ආදරණීය දූසිකිතා විවිධ ප්‍රසංගයේ සඳහා විවිධ ලස්සන නර්තන ඉදිරිපත් කරමින් අපි කුරුමත් කරා. ඉතින් මේ දෙමාපියන්ට මෙන්ම දරුවන්ටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දහතුන් වර්ෂයේ අප දක්ෂ අධ්‍යාපන ආයතනයේ බාර දුන් දවසේ ඉඳලා ගුරුතුමිය අප ළමයි වෙනුවෙන් කරපු ක්‍රියාකාරකම් කටයුතු වෙන සාරධර්ම ගුණධර්ම පිරි අධ්‍යාපනික වශයෙන්ම සියලු විරුද්ධ වශයෙන් දරුවා මුල්ලමාගේ සංවර්ධන මධ්‍යස්ථානයේ වෙන්න ඕනෑම දේම ඉටු කරලා තියෙනවා. ඒ ගුරුතුමියට අපි ගොඩාක් ආදරේ ගුරුතුමියට නමස්කාර කරනවා. ඒ වගේම තවත් දක්ෂ දරුවන් බිහි කරමින් සාරධර්ම ගුණධර්ම වලින් පිරිපුන් දරුවන් බිහි කරමින් රටට සමාජයට වැඩදායක පුද්ගලයන් බිහි කිරීමට දක්ෂ අධ්‍යාපන ආයතනයේ පාලිකාතුමියට තවත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. හොඳයි සූදානම් වාර්ෂික සමාගමේ බීලක නර්තනාංගයේ වෙත වේදිකාවේ ඉඩහසර විවර කරනවට එසේනම් විරෝධ රණවිරුවන් නර්තනයෙන් පුදන්නට බාරයි වේදිකාව දක්ෂ අධ්‍යාපන ආයතනයේ ආදරණීය සිරිතන් වෙත පිළිගනිමු උණුසුම්මත් පොළසන්නදී. රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුනේ පින්බිමේ පස් පිටක් ගිලිහි නොයන්නට රන් මැටක් ඇත සිව් කොනේ
මෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල්වී තියේ පුතුන් අත අවිදරා වැදරන මතින් බෑවෙකුම් දැක දැබැතින් හිස අත්මුදුන් දෙති පියවරුන් මව්බිමේ හිමිකම් පතා තම දිවිපිදු කල ඒ පුතුන් තුන්හෙලේ හැම මව්වරුන් අය කිරි එලි ඇත උන්නමින් රන් මලක් ලෙස දෙව් බඹුන් ගෝතින් පිදුමේ පින්බිමේ පස් පිඩක් ගිලිහි නොයන්නට රන් වැටක් ඇත සිව්කොනේ මෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල්වී තියේ සිරිලක උපන් විරු දරුවනේ අපි ඔබෙන් නව පන ලබා මෙහි යලි උපන්නෙමු අද දිනේ නෑසියන් සොයුරන් ඔබෙන් අද දූ පුතුන් හැම බේබිමේ අදවතින් අපි උදබිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ අදවතින් අපි උදබිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ අදවතින් අපි උදබිමෙහි ඔබ තනි කළේ නැත කිසි දිනේ අදවතින් අපි උදබිමෙහි ඔබ තනි කළේ මෙතන දක්වා පැමිණි විවාහික කාර්යයේ නිමව කරයි කෙවෙන් අපි ළඟා වෙ තිබෙන්නේ. ඒ නිමා කරන්න මත්තෙන්මයි මම මතක් කළ යුතුයි. දක්ෂ අධ්‍යාපන ආයතනයේ ඒ ආදරණීය දෙමාපියන් විවේකාවේදී සල් බොහෝතකට මත්තෙන් කළේ ඒ ආදරණීය ගුරුතුමියගේ කැපකිරීමට භෞතිකම උපහාරයක් පමණයි. ඔබ කරන විශාලතම උපහාරය වන්නේ ඔබ මේ ඔබේ දරුවාගේ අතින් ඒ අල්ලගත් අත සමාජයට වැඩදායි මිනිස්සේ කරලම අතාරින එක. ශිෂ්‍යත්වයේ කතාවරණයක නෙවෙයි දෙමාපියනි ළමයෙක් සමාජයට දායාද කරනවා කියන කාරණය. ළමයිගේ අධ්‍යාපනයේ ශිෂ්‍යත්වයේ තුල සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් ශිෂ්‍යත්වයේ සමත් වීමෙන් ඒ දරුවාට ලැබෙන පන්නරයක් තමන්ට විභාගයක් ජය ගන්නට පුළුවන් කියන කාරණය. ඒ නිසා මේ මුල්ලමාගේ සංවර්ධන මධ්‍යස්ථානයේ අල්ලගත් අත ඔහු සමාජයේ වැඩදායි පුරවැසියෙක්ම කරලා අතාරින්න කියන කාරණය සිද්ධ කරනවා. හොඳයි සේනා. දක්ෂ අධ්‍යාපන ආයතනයේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ 2023 මෙයරින් සාර්ථක කරගන්නට නරණයිරුන් සහයෝග ඔසවට තුතුකුසුමන් එක් කරමින් නිහඬවන ඔබට කතා කළා ජනිත ජයනාත් ශ්‍රී ලංකා අභිමානයේ වන ජාතික ගීයට පුනස්වෙන්නට සියල්ල ආචාර්ය කරමු.
හට